tiga kota kalisa. Mana me kudu ke ni wat ni le o wa ke kalisa. Iya ke bahai gimana bisa kali? Mana me koe do ati ka kota kalisa ni ke. Tiga kota kalisa dia ni apa yang bisa dah? Kudu amme depatta balala තියෙන. Kohe nera mang anda wale awan. kudu amme ඔහේ යන්න kalisa. Kohe kali ada tu tiga kota kalisa ni. දැන් කොහෙ යන්න හොනෝ ඒවා. Lagi ni mami harga lagi kali. ඔය Ale. ඒකේ ඔහේ තමයි එක සවුතු කරේ හොදේ. Ke chul lekat cara julanya. අනේක වලදුනානේ පැටියෝ. Apa chul lekat kesewe tak puluh ke tombalan jadi. අම්මෝ චූන් එක වගේ ඒ කුණු පොඩේ තමුකාලා ජාතිව තමයි හොදේ. Tamali. Itara betara balale. මනාමෙන් දොඩනෝනේ ඉති. Beda dah. මෙන්න ඉති කටාමල්ලෝ. Itara beda වැඩි හොඳ පොඩ කුරුළු කටවල. මේ කාලේ වීඩියක් ගහන්න බැරිව තිබුණු කට. ඒ කාලේ හොඳ වීඩියක් ගහලා බැලුවා තිබුණු තොම්බ. දැන් නම් හැබැයි වීඩි විදියක් වුණා ඔබන්නේ. දැන් නම් සුරුට්ටු බල්ලල එකපාර ගහන්නේ. මම්මේ කොහොමේ ඔක පලල්ලුනේ. වගාච පුට්ට තොම්බ පලල්ලුනේ කොහොමේ. අපේ ගෙදරින් කියලා තමයි බලන්නේ. මේ හොද්දේ ඉන්නේ ගෙදර උන්න පලල් කරලා තියෙන්නේ. දැන් ලැහැක. දැන් හැබැයි හොඳ හොරු කඩමුල ආට්ටු වගේ හරියටම. අරකට හොරා ගන්න ගිහලා ඔව් තොම්බ පිල්ලවල ඉකල්. එපාර එතකොට තමයි බලන්නේ. අම්මෝ තොම්බතුල ලීකලි හොරා කාලා. කොහෙන්ද තෝරන ලිකා කියලා මේ පැත්තේ බලාගෙන යන්නේ. අනේ හද්දේ හොඳ මැෂින් එක හොඳයි. මේ දෙනෝයි දිමෙන්නේ. සිටු අයියේ. ඇයි පැටියෝ මේ කැමතිලා පිළිකන්න දෙක්ක ගිහලා මගේ තොම්බේ හාට්ටක්. හපෝ හරි වැඩේ ඔහෙගේ තොම්බේ හාදු ගාලා. කොහෙන්ද තොම්බට කිට්ටු වෙන්න බෑ බලයි. හපෝ මේක නෑ තොම්බට කිට්ටු වෙන්න බෑ හද පල්පුවක් ගදයි. පොඩලු මාළු ගඩ. හපෝ මේක නිකන් ගෝපලි කරවල ගදයි. ඒකත් වැරද්දු ඔයයි හේ. ඒක වරදුනානේ පැටියෝ. ඒක තාතු දෙකක් තාව. දාම බලන්න එහෙනම්. නැගලේ අර චූන් එකක් දෙමුනේ. බයිසිකලේ වගේ. අන්න බයිසිකලේ චූන් දෙලා එකට නැගලේ. අන්න හරිය ගරිච් එකේ. අන්න ගැරිච් එකේ වගේ එකක් තාව. ලෙවල් ලගීච් එකේ දාගෙන යන්නේ. යන්න මඩ ලැබෙන්න වටි පොඩු වෙලා. යන්න මඩ ලැබෙන්න වටි පොඩු වෙලා. කලුලෙන්ද ගෙඩෝ පතමදි වෙල්ලගියා. මං කියන්නේ කාපිය පොළඟ. මං කියන්නේ කාපා බෝඩු. ආවේ පතයි එක රිංගෝ විනාඩ. වෙන ගහන එක්කලාගේ කාපා ගොම්බෙල්ලේ. ඔව් මගේ කොම්බෙල්ල කරකන් තමයි මිය බලන්නේ. අනේ හාදේ මකට යෝදිය බැද්ද විතක් පොඩි. වැත්තට අපිට හුරු නෑ පුතේ. ආපොයිලෝ මේ බැද්දටම අදින්නේ දැන්. අනේ. කොහේ එකක් කරද්දිවා. ඔය තමයි ඒක සවුතු කරේ හොඳේ. ඒකත් වැරදිලා නතරම් මල්ලි. ඒක වරදුනානේ හතරම පැටියෝ. ඒලත් නායකත් දෙනවා. දෙව්වත්තුවේ. නැගලේ යන එකක් යනවා. ආපාර දෙව් යන්නම දෙව්. යනවා. ඔන්න යන එකක් දෙමු. හරියට හරි. යන්නම දෙන්නේ. යන්නම දෙන්න බලන්න. යන්නම යන හොඳේ. අන්න හරි. ඔන්න යන ගමන් දෙන්නේ. හරියට හරි. යන ගමන් දෙන්නේ ගන්නවා. පස්සේකේද? යන ගමන් දෙන්නේ ගන්නවා. කමන්නේ කොහොමද කමන්නේ? යනවාලා කලේම යනම උලක යන්න නිකා කකා කොල කොටක් කරන් නිකා කකා කොල කොටක් කරන් සරමලියලා ජලෙ ලලනලා අම්මෝ හරි හැදැද්දි. ඊට පස්සේ ලෝකාන්තේ බලපුරන් ලෝකාන්තේ බාන පිළිගන්න ගිහලා හුම්මානේ පෙන්නා. ඔයන අපේ පැත්තට මොකද? ඔයන පුරුස්කල බේකලා අපේ වැට තියෙනවා මේ ඇඩයට පාලම් පෙන්නන්නේ නැහැ. ඔය අපේ පැත්තේ ආව මම බෙදලා පුරුස්කල උඩුවම්බේ බුරුස්කලේ ගිහිල්ලා තමයි රෙලි ගියේ. අර ටිකේ ගන්නව දියන්නේ හොදේ. මේ පුතේ අන්න හරි දුවා. මේ පත්තිලි දෙවියන්ගේ නොයිදෝ සලුවක් ගෙනාව ඇක්කුවා. උතුම් වසම් මංගල්ලේ. අන්න හරි. එහෙනම් රාජ්‍ය අනුග්‍රහය ඇතුව මේ මෙතන විහාරස්ථානේ කොහොමද නේද? ස්ත්‍රීකේද නේද? අපිට හරිම ආඩම්බරයක්. බොහොම ආඩම්බරයක් නේ. බොහොම හරි. රාජ්‍ය අනුග්‍රහය ඇතුව එහෙනම් ඒ උතුම් වෙසක් මංගල්ලේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඔව් අනුමෝද තෙමගුල නේද? නිමිත්තෙන් ඒ නිමිත්තේ අපේ විහාරස්ථාන විදෙල්ලවල විහාරස්ථානයේ විහාරාධිපති තුමා අපේ මේ ස්වාමීන් වහන්සේ ප්‍රධානව අලෙකෝ ස්වාමීන් වහන්සේලාට බොහොම හොඳයි. ඒ සියලුම දෙනාට ඔව්
නේද? අපේ ජනාධිපතිතුමා ඇතුළු අතුළු අය ඇමතිමන්ලේ මේ සියලුම දෙනාට රටවාසී රටවාසී ලෝකවාසී මේ පාරවල් වල ඉන්නා ඔව් පෝලිං වල ඉන්න සියලුම දෙනාට පොටි කලින්ද දාපාලවලනේ ඔය හැමෝම පෝලිමේ එන්න බැරිලු. ඔව් ඉර වෙලාලු. ඒ වගේම අපේ පියගොඩ ප්‍රාදේශ සභාවේ ලේකම් කාර්යාලය අපේ පියගොඩ ප්‍රාදේශ සභාවේ ඔව් අපේ ඉන්න ඔෆිසර් ටික අල්ල බලනවා. ඔව් itu අපේ දැක්කම සතුටු. හරීම ලස්සනයි හොඳේ රූප සුන්දරියෝ. අපරාධික් මංගුනේ කියලා හිතුණා. අපරාධ මගේ ඉක්මනට බැද්දේ. ඒව නෙමෙයි. ඒ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට ඔව් සෙටක් වලක් යහපතක් වෙන්නේ කියලා. ඔව් හරි. මේ වගේ වැඩ කටයුතු තව බොහොම හොඳට ඉදිරියට කරගන්න ලැබෙන්නේ කියලා. ඔව් සියලුම දෙනාටම සෙත් සාන්තියක් කරලා සෙත් කියවලා කියලා විශාලමාට අර බොහොම හොඳයි. කාලේ
What
ඔයාට ඇහෙනවද මම කියන දේ? ලාවට වගේ ඇහෙනවා. ඒක නෙමෙයි සුදා. ඇයි නාගි? ඔන්න ලිද ළඟට ආව ලිද ළඟට ආව නාගි නාගන්නට ආවේ. අනේ නාගි නාන්නකෝ. අනේ නාගන්න බෑනේ. අනේ නාගි නාන්න. මේ වතුර දැක්කම මට නම් බයයි. බුදු අම්මේ මොනව වෙලා? බය වෙනවනේ. ඇත්තේ? මට හිතුණ හැබැයි. අයියා මේ වතුර හරිම සීතලයිනේ. සීතලේ ෆ්‍රිජ් එකේ තියපු වතුර වගේ. නැහැ දෙයියනේ ඔය නිවිච්ච ඇල්ලා තුල. ඇත්තද? ඔව්. මම මේ විල දැක්කම තනින්න හිතෙනවා. අම්මෝ. හැබැයි තනියම නෙවෙයි. එහෙනම් අයියාත් අරගෙන තමයි මම අවරහරි මාත් අරගෙන තමයි වලට පනින්නේ කොහොමද? දැන් ඉතින් ඇයි තව පොඩක් තේවල. බුදු අම්මේ නාන්න පාය. Renototang dengan bolenga kali warna tiba pidiya Leno harine lesa waralasa modale
හරියටි මං ගිහිල්ලා එන්නම්. කොහෙද යන්නේ? ගෙදර යන්න. බලන්න මේ නාලා කොහොමද යනවා නාපු ගම. එහෙනම් කොහොමයි නාන්නේ? නාල පැයක් විතර ඉන්න ඕනේ බලන්න යන්න. මේ බෑග් විතර ඉන්නවනේ මොකද දන්නවද? ආ බැල මූල්ලා දිනකා. එහෙනම් දෙයියනේ කොහොමයි නාන්නේ? ඉතින් නෑවනේ. අපේ වැත්ත කපුටු නාන ඔය කියලා හොද. එහෙනම් කොහොමද? දැන් නාලා ඉවරියද? දැන් නාලි ඉවරයිනේ. අයි දෙයියනේ හබන් ගන්න නැතේ. අනේ හබල් ගන්න එපා. තාපොටෙන් මට මතක වුණා. බුදු අම්මේ එහෙනම් හැබැයි අයියා මේ බලනෝකෝ මොකෝ වෙලා තියෙන්නේ? මෙන්න මං ගාන જાතියනේ මේ අයියෝ ඒ නාගි ගන්න જાතිය නෙමෙයි. මේවා මං ගාන්නේ. ආන්තේ මෙන්න මේ හබන් කනවා. එහෙනම් ඒ මොනවයි? මේ තියෙන්නේ කොණ්ඩලා ඉන්නේ. හොණ්ඩබයි ඇඟ ගාලා හායි හායි බාත්රූම් මෙතෙන් ඇවිත් තියනාලා ඕ ආසස් අනේ ඉතින් වකට කතා හොරපුදා. අයියා ඇයි නාගි මේක මං ගාන જાතිය නෙමෙයි. උතුම්මේ නාගි මොනවයි ගාන්නේ? ඒ කාලේ නම් ගාවේ සන්ලයිට්. ඇත්තේ දැන් මොනවයි ගාන්නේ? ටිකක් තවත් තියාම එපා වෙලා ඒකම ටියුබ් ලයිට් ගෑවා. ඒක තමයි සුදු වෙලා හිටිය කාලිය. ඊට පස්සේ ගාවේ වෙනම જાතියක්. ඒ පාර මොන ලයිට් එක ගෑවේ? රැස්සෝනා. අනේ හත්තේ ඉන්නේ රත්තරන් ගාලා. අම්මා කියලා කියන්නේ රැට නානකොට ඒව ගන්න එපායි. ඔව් මහංගවල ගන්න. මහදවල ගාල්කෝ වෙලා කාලි මන්දල් ඔය. අයියා දැන් ගන්න අලුත් එකක්. අලුත් එකක් කියන්නේ. කෙලි. කෙලි? ඇදේට නෙමෙයිද? නැහැ කෙලි. එලින් ගානේ කොහොමදයි කොහොමද? අනේ හද්දේ පුදුම ගෑමක් ගාන්නේ ඔය. ඇයි? කැලි ගාන්නේ. අන්න ඒකනේ බලන්න. කැලේට ගාන්නේ. ටික කාලයකින් ඒකත් එපා වුණා. ඒ පාර මොනවයි ගාන්නේ? දැන් ගානේ අම්මයි දූ එක වගේ වෙන්නේ. අම්මයි දුව එක වගේ වෙනවා ග්‍රාම සේවක මහත්තයා පිස්සු වැටේ. හොඳ වැඩි. අතේ ඉන්නේ අම්මයි දුව එක වගේ වෙනේවත් හොඳ තියෙනවා. වැඩි මම නම් හරි ආසයි ඒකට. මොනවයි අම්මයි දුව එක වගේ වෙනේවා. මෙන්න බඩු කෑල්ල. අන්න මේ තියෙන්නේ. ජම්බුසෝ. මේ තියෙන්නේ ලස්ස ගැටි. ඔහේ ෂෝක් එක. පේනවයි. කාගේ ලක් එකේ? මගේ ලක්ක අයියගේ කරුනේ. මගේ කරුමෙම තමයි ඔයගේ ලක් එක උනේ. දැන් මේ සබන් ගන්නවනේ මම. මොනවා නැත්තම් මම සබන් ගන්නෙ. ඔය එහෙනම් හාක බලා ගන්න. මම මේ අපි නෑනේ ඔය ගෑනු නෑනේ ඔය බලන්න. ඒක තමයි ඒකට පුටි කෑම ප්‍රියම්ගේ හොඳ. මම බැලුවා හොඳට නානවද කියලා. අවුකරන් නම් මේ දරේ බැලුවොත්. එහෙනම් ගාන බලන්න. ඔය හාක බලා ගන්න. ඒ කාලේ බලනවා. මොනවයි හංගන්නේ? නෑ නෑ ඔයටත් දෙනවා. බම්. අනේ අයියා. පේන්නනෝකෝ හලෝ. වලාමේ මොනවා පෙන්නන්නේ? තේයනේ කිහිලු කරන්න එපා පේන්නනෝකෝ. දැන් ඉතින් 2:30 තමයි පෙන්නන්න වෙන්නේ. තේයනේ පේන්නේ නෑ. වෙන්නේ නැති. මට පේන්නේ නෑනේ. එනේ තියෙන අපේ පැත්තේ ඉස්පත. අය හාල් නැත්තගේ අය පේන්නේ. ආහාර කුක්කට. තේයනේ කොට බරියගේ. ඒක නලාට. ඇයි තල කොයියගේ. 12යියට. හොට පුටු වගේ කොපෙන්නේ. බුදු අම්මේ ඔන්න ඉස්සරහනාංගි. මේ පැත්තේ ඉස්සරහයි කියන්නේ. බුදු අම්මේ නෑ අනිත් පැත්ත. මෙහෙද. ඔය කන පිට. එහෙනම් මෙහෙය. අන්න එහෙ බලන්න. ආනේ මේ පැත්තේ. අන්න හරි. අයියා හිටියේ මගේ වෙලාවට. ඊයල වැඩක් නෑ හොඳයි. විල දැක්කේ මගේ වෙලාවට අයියාගේ කරුමෙට. මගේ කල්ුවේ තමයි. දෙන්න ඕකදනේ දැකලුවේ. දැන් ඉවරයි. දැන් හරිනේ. නාලි ඉවරේ නෑ. දැන් නාලි ඉවරයි මම යනවා ගෙදර යන්න. බුදු අම්මේ ඔහොම ගියා නම් අරගෙන තියේවි. ඇයි? පස්සෙන් ඒවි කාන්ටි. කට්ටිය බලන්න රෙදැතුවේ යන්නේ. ආනී අන්න ඒකනේ තා පොඩේ රෙද නැතුනේ යන්නේ. ආදින්කට කියලා වැඩක් නෑ. ගල් ගහනවා කාන්ටි. අලකලා පීනාලා ගතදෙල පා
අයියා ඕකට නේද කලින් අම්මේ ඔහෙට ගානටම මහලා තියෙනවා. මගේ කාන්තමයි මහලා තියෙන්නේ. අම්මේ ඕක ලිහනවා ලිහනවා. කලබල වෙන්න එපා. විකාරේ කුළුතුලේ රෙද්දක් නේ. කුළුදුලේ ඔය රෙද්දක් අඳිනවමයි. නැත්තම් ඉන්නම රෙද්ද. මම මෙහෙම හරි අඳිනවා අයියා. දැන් ඉන්නේ උත් ඒකවත් බැහැ. බෑහරි නැතුවමයි ඉන්නේ. බලන්නනේ. රාත්‍රී වැඩි නංගි. ඇත්තද? ඔව්වලේ. ඒක නෙමෙයි පුතා. ඒසි එක කැඩිලලු. කැඩිලලු. ඔව්. දැන් ඉතින් බොහොම මාර්ගෙන් වෙච්ච වැඩේ නම් හරි. හරියට හරි. දැන් නම් ඔන්න ගෙදර යන්න. දැන් ඇති ගෙදර යන්න. බුදු අම්මේ තව වැඩ තියෙනවා. අනේ තියෙන්නේ මම මේ කරන්නේ ඔක්කොම. දෙයනේ එහෙනම් කොහොම තමයි කැලලා මේ වුණා. මේ බව දන්නවනම් මම කවදාවත් නාන්නේ. කවදාවත් කියලා ඔය නෑවනේ ජීවිතේ. ඒක තමයි. ඔව්. තවත් තියෙනවනේ. නැත්තම් මොටෙන් මොට පවලේ ගෙනවා. දෙලලකින් දින් දෙන්නේ ගිනවා. අපකටාලිය වාලා ගෙනවා. ඔන්න ඔක්කොම අවුල් ටික ඔයයිද? හැමදාම ඔය අවුල මට තමයි එන්නේ. ඒක නෙමෙයි. ඔය ඉන්න මාර අවුල. අවුලෙන් හිටියේ දැන් නම් හරි ගියා. දැන් හරි ගියයි. ඔයින් ගියා ඇති පයින්ව ගිහින්. පයින්නෝ ගිහිල්ලා. ඔව්. තවත් තියෙනවද? ඌ අම්මේ එහෙනම් එනම් යහන පිට වැඩ සිට නිතරකට එනම් පොඩි දහනංගේ නාගත වරන් ලබාද මදවියෝ මදිට අලංකේ ගාති දරණි මැපිනත අයියා දැන් නම් හරි හොඳේ. දැන් වැඩි ඉවරේ. දැන් නම් ඔල්ලේ වැඩ ටික යන්තම් ඉවර කරගත්තා. ඌ අම්මේ තවත් තියෙනවද? තව තියෙනවා. සිරමාර ගැලෙන තපිසා ඔමෙකලා ආරෝ නිනන පරල කෙලතිලා මාරෝ වෙන්නන පරල කෙල නාදිලා ගොරෝ හිසේ කින පලඳති රලදීලා අයියා ඕනංගි ඔළුවේ වැඩ ටික දැන් නම් ඉවරයි. ඇත්තේ තවත් තියෙනවද? ඒ පාර මොකද්ද? තව මූණේ වැඩ ටික පටන් ගමුද? අන්න හරි. එරට නැටේ දෙතලා කන කඳ කතර කතර පිනිදියන් කරපු කඳ
අයියා එලාවේ හැටියට මෙච්චර ග්‍රාම් මදිද? ඔය ඉංගියාට පයින්නෝ ගිහිල්ලා. බලන්නකෝ. ඔව්. අනේ අත් දෙක පාළුයි. ඇත්තේ කරක් පාළුයි. එහෙනම් දාන්න අපේ රන් බලල මතලා ගෙනියා. අනේ නම් පුංගල රංගිනියා. කනේ කොටල්ලේ කිනවා පෙනියා. අනේ දෙකේ තුමාලි රාමිනියා. එබලතනි ගල්වා කාපියරල්ලා. ගලගලේ ගල්ගෝ රාදියරල්ලා. කලාපෙට කලතම යවල කුතුරල්ලා. විදා කලබල දිනවල් කල්ලා. අයියා ඔච්චර දේවල් තිබුණත් කරන්න පුළුවන් ටිකයි යන්නේ. අනේ අපිට නම් ඈති හොඳේ. හැඩ බලමුද? ඈ සොනෙට විතරලා වෙලියට වන්නේ. අගේ කනක නොකොසිනවට බලන්නේ. නැනිකට පතන්නගෙන බලන්නේ. නැනිකම් ලබෝ සවුනි වන්නේ. ආයි සප්පඩා. ආයි පප්පලෙන් තමයි. අයියගේ කට දැක්කම නිකන් පකලිස්කෝත් තමයි. අම්මෝ නංගිගේ කට දැක්කම නිකන් හොරු කඩපු ලාත්තු වගේ. මේ අයියගේ කට නම් විරෝධයකට කන්නම තියන්නේ. එන්නේ ඒක ගුළු වෙලා තියෙන දිමුලුක්කු වෙලා. ඇත්තද? ඔව්වනේ. මෙහෙම තිබුණ නෑ ගෙදර ඉන්නකොට. ගෙදර ඉන්නකොට කට අරගෙනමයි ඉන්නේ. ඒක නෙමේ සුදා. අය වස්තුවේ මේ පැත්ත බැලුවම මේ ඔක්කොම ඉන්නේ ගෑනු කට්ටියයි පිරිමි කට්ටියයි විතරයි. මම මේ දාම පෙන්නන කන වෙච්ච දොස්තර කෙනෙකුට. ඔයයිට ඕන නම් ෆොටෝ එකක් දෙනවා කැමරා එකක් ගන්න. කැමරා එකක් ගන්න. මේ පැත්ත බලන්න විදියන්නේ නෑ. එහෙම නෙමේ සුදා. ඒකම නෑ. එහෙම නෙමේ සුදා. ඔව්. මේ රිද්දි විසුණු මහන්දේගේ නාමයෙන් කොහොම හරි. නානපුර මංගල්‍යයක් පොකුසිට කරයි කියලා. බොහොම හොඳයි. සියලුම දෙනා සිතක් සාන්තියක් යහපතක් සුදුසිද්ධියක් ලැබෙන්න කියලා. ලැබෙන්නේ කියලා. සෙල් ප්‍රාර්ථනා කරගෙන යන්න හදමුද? බොහොම හොඳයි. දෙන්න දෙන්න දෙන්නා. නාලි නාල දින දින සිරකතා මාංශක මොකටලා දෙල්ලේ. උරලවල විත ආල භංගිලේ. පතන කොල්ලට තන්න දෙන්න වලල්ලේ. දාන බලය වක්ත දියල්ලේ.
හැම පිළිපත අරින්නේ